අපේ සිංහල සංස්කෘතියට භාෂාවට ආගමට විදේශ ආක්‍රමණිකයන්ගෙන් වෙච්ච බලපෑම් කොච්චර දැඩිද? රජවරු මේ ආක්‍රමණවලට මෙච්චර විරුද්ධ වුණේයයි නිරන්තර යුද්ධ සිදු වුණේයයි. මේ වැඩසටහන හොඳින් නරඹා ඊට හේතුව ඔබම වටහා ගන්න. අද රාජාවලි ඔබව රැගෙන යන්නේ පෘතුගීසි ආක්‍රමණයෙන් බලපෑම් සිදු වුණු විහාරස්ථානයකට. පිළිකුත්තුව රජමහා විහාරය ගැන ඔබ අසා තිබෙනවාද? ගම්පහ දිස්ත්‍රික්කයේ ලෙන් 99කින් පමණ සමන්විත ලෙන් විහාර සංකීර්ණයක්. සිංහලයාගේ ඇවතුම් පැවතුම් වෙනස් කරමින් සමාජ පරිවර්තනය සිදු කිරීමේදී sannivedana මාධ්‍යයක් ලෙස අතීතයේ බොහෝ දුරට සිතුවම් කලාව උපයෝගී කරගත්තා. අද වන විට මිනිසාගේ මනසට සිතුම් පැවතුම් හසුරුවා ගැනීමට sannivedana මාධ්‍ය රැසක් තිබෙනවා. නාට්‍ය, චිත්‍රපටි, රූපවාහිනී, සමාජ මාධ්‍ය, අන්තර්ජාලය වැනි විවිධ උපයෝගීතා මේ සඳහා යොදාගත්තත් එදා මිනිසාට සමීපව තිබුණු පන්සල ආශ්‍රිතව ඍජුවම ගැමි සමාජයට ආමන්ත්‍රණය කෙරුණා. ලංකාවේ විහාරස්ථානවල සිතුවම් කලාවට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයක්. ඉතින් අන්න ඒ සිතුවම් හරහා තමන්ගේ ඇවතුම් පැවතුම් සිංහල බෞද්ධ ජනයාට ආරෝපණය කිරීමට පෘතුගීසීන් කටයුතු කළ තැනක් විදිහට මේ පිළිකුත්තුව රජමහා විහාරය හඳුනා ගන්න පුළුවන්. මහනුවර යුගයේ සිතුවම් ලෙස සැලකුණත් සිංහල බෞද්ධ සම්ප්‍රදාය අතික්‍රමණය කරමින් පිළිකුත්තුව රජමහා විහාරයේ ඉපැරණි විහාරයේ බිත්ති මත පෘතුගීසි ඇඳුම් ආයිත්තම් වලින් සැරසුණු වෙස්සන්තර රජෙකු හා මන්ත්‍රී දේවියෙකු දැක ගන්නට පුළුවන්. සපත්තු පැළඳ අශ්ව කරත්තයෙන් පැමිණෙන වෙස්සන්තර රජෙකු ලංකාවේ වෙනත් කිසිම ස්ථානයක දැක බලා ගන්නට හමු නොවන බව විශ්වාසයෙන් කිව හැකියි. ඒ වගේම විහාර බිත්ති මත ඇතුල් විහාරයට යාමට පෙර පෘතුගීසීන් හේවායින් දෙදෙනෙකු ඔස්සේ ගමන් කළ යුතු ලෙස සිතුවම් කර තිබීමත් විශේෂයක්. පිළිකුත්තුව රජමහා විහාරයේ ලිඛිත අතීතයේ ක්‍රිස්තු පූර්ව පළවන සියවස දක්වා විහිදෙන බවට විහාර භූමියට ඇතුල් වන තැනින් වම් පසට පිවිසෙන ලෙනක ඇති සෙල්ලිපිය සාක්ෂි දරනවා. අශ්වාරෝහක ප්‍රධානියාගේ සොහොයුරු අගිභූතිගේ දානය වර්තමාන අනාගත සිව් දිශාවෙන් එන සංඝයා වහන්සේට ලෙස එහි දැක්වෙනවා. ඒ වගේම ඉහළ බුදුගයට වමින් ඇති වර්තමානයේ පුරාවිද්‍යා කාර්යාලයේ පවත්වාගෙන යන ස්ථානයට ඉහළින් මනෝරම්‍ය යන අරුත් දෙන කුඩා ශිලා ලිපියක් දැක ගන්න පුළුවන්. ඒ වගේම දක්ෂින ලෙන ලෙස අරුත ඇති තවත් කුඩා සෙල් ලිපියක් එහිදී දැක ගන්න පුළුවන්. මේ ලෙන් සංඝයා වහන්සේලා වෙනුවෙන් භාවිතා කිරීමට පෙර මේවා ප්‍රාග් ඓතිහාසික මානවයන් විසූ ලෙන් බවටත් මෙහි සාක්ෂි තිබෙනවා. පිළිකුත්තුව වගේම ගම්පහ දිස්ත්‍රික්කයේ ආශ්‍රිත වාරණ මාලිගා තැන්නත් ඒ වගේ ස්වභාවික ගල් ගුහා මිනිසා වාසස්ථාන ලෙස භාවිතා කරපු ස්ථාන. පසුකාලීනව සංඝයා වහන්සේලා උදෙසා භාවිතා කිරීමේදී මේ ලෙන් ඉදිරිපසින් බිත්ති බැඳ ආලින්ද තනා ලැබුම් ගෙවල් හා පිළිම ගෙවල් ලෙස භාවිතයට ගෙන තිබෙනවා. මේ පිළිකුත්තුව රජමහා විහාරයේ ප්‍රධාන වැදගත් ගොඩනැගිල්ල වන මේ අපූරු සිතුවමින් පිරි ලෙන් විහාරයත් එවැනි විකාශනයක්. අතීතයේ ස්වාමින් වහන්සේලා භාවනානුයෝගීව වැඩ සිට පසුව බුදුමැදුරක් බවට කටාරම් කොටා භාවිතා කර ඇති බව පෙනී යනවා. අපි කලින් කිව්වා වගේ මහනුවර යුගයට අයිති බිතු සිතුවම් අතර වෙස්සන්තර ජාතකය, මහා කප්ප හා ධර්මපාල ජාතක කතා මෙහි සිතුවම් වන්නේ අපූරු ක්‍රමයකට. කලාකෘතියකින් පිළිබිඹු කෙරෙන්නේ සමකාලීන සමාජය බව පැවසෙනවා. ඉතින් ඊට ප්‍රබල සාක්ෂි සපයමින් පෘතුගීසි හේවායන් දෙදෙනෙකු අඩි 4ක පමණ විශාල රූප දෙකක් නිල ඇඳුමෙන් සරසා දොරටු පාලක ලෙස දක්වා තිබෙනවා. ඇතැම් විට මේ රූප ඉන් පෙර දේව රූප වන්නට ඇති. පෘතුගීසි ආක්‍රමණ හමුවේ මේ විහාර පවා ප්‍රතිසංස්කරණය වීමකදී මුර දේව රූප පෘතුගීසි හේවායන් මෙන් නිරූපණය කරන්නට ඇතැයි පැවසෙනවා. මේ විහාරයේ සිතුවම් ඇඳි චිත්‍ර ශිල්පියා තම තෙලිතුඩට භාවිතා කර ඇත්තේ තමන් නිතර දකින ඇසෙන සමාජ වටපිටාවේ ගති ලක්ෂණ බව පෙනී යනවා. පූර්ව යුගයේ ජාතක කතා තමා අසා තිබුණත් නිතරම දකින පෘතුගීසි පන්නේ ඇඳුම් ආයිත්තම් වලින් ඒ රූප සැරසීම පරංගි ගති කොතෙක් සිංහල ජන සමාජයට බලපෑම් කළාද යන්නට කදිම නිදසුණක්. අන්න ඒ පෘතුගීසි බලපෑම් ඔස්සේ
මේ සිතුවම් වල වෙස්සන්තර රජු මේස් කලිසම් ඇඳ සේලයක් දමා සිටිනවා. මන්ත්‍රී දේවිය කම්බායකින් හා ගෙඩි 70කින් සැරසී සිටිනවා. මේ සියලු චරිත අතර සපත්තු පැළඳ සිටින්නේ වෙස්සන්තර රජු පමණයි. මන්ත්‍රී දේවිය හා දරුවන් ගමන් කරන අශ්ව රථයත් නවීන පන්නේ අශ්වරියක්. එහි ඉදිරි රෝද කුඩාවටත් පසුපස රෝද විශාලවත් ගරාදි සහිතව නිර්මාණය සිතුවමට ඇඳ තිබෙනවා. පෘතුගීසි පාලනයට නතුව වහල් මානසිකත්වයෙන් පෙළුණු වැසියන් තමා එදිනෙදා දකින දේ අසන දේ තම තෙලි තුඩින් පවා පණ පොවා ඇත්තේ සමකාලීන යුරෝප ආභාෂය මේ සිතුවම් මත ඇඳීමෙන්. සොළොස්වන සියවස වන විට ශාසනික සංස්කෘතික පරිහානියේ ප්‍රතිඵලයක් ලෙස භික්ෂුන් වහන්සේලා ගණින්නාන්සේලා ලෙස ගිහියන් මෙන් ගොවිතැන් කිරීම, යාග හෝම කිරීම, යක් පූජා, බලි තොවිල් මගින් මුදල් ඉපයීම අරමුණු කරගත් බව පැවසෙනවා. පිළිකුත්තුවටත් එහි බලපෑමෙන් මෙහි ජීවත් වූ ගණින්නාන්සේලා ජ්‍යොතිෂ්‍ය කටයුතු වල නියැලීමද සිතුවමට ලක් කර තිබෙනවා. විහාරයේ මැද කොටසේ සිතුවම් කර ඇත්තේ රාශි 12. පිළිකුත්තුව ඉතා සුන්දර වනගත ස්වභාවික වන පියසක ඉදිවුණු අපූරු පුණ්‍ය භූමියක්. මෙය දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේ ආරණ්‍යයක්ව පැවති බවත් පසුව වලගම්බා රජුට ආරක්ෂාව සැපියූ ස්ථානයක් බවටත් ප්‍රචලිතයි. මෙහි ඇති බ්‍රාහ්මීය සෙල්ලිපි හා ඉපැරණි සුවිශේෂ සිතුවම් නිසා මෙය ඓතිහාසික පුරාවිද්‍යා ස්ථානයක් ලෙස ප්‍රසිද්ධයට පත්ව තිබෙනවා. අපේ උරුමයට විදේශිකයන්ගෙන් වූ බලපෑම කෙබඳුදැයි අනාගත පරපුරට දැකබලා ගැනීමට කදිම ස්ථානයක් වශයෙන් පිළිකුත්තුව රජ මහා විහාරය පෙන්වා දෙන්නට පුළුවන්.